ඔයාලගේ දැන් විසිට් එකේ එනකොට මේ පොතේ ආපහු එයාපෝට් එකට ඇවිල්ලා හරවලා යවන්න නැතිනේ පොතේ මේ මොනවා හරි ලියලා. එහෙම ලියන්න ඇත්තටම අයිතියක් නැහැනේ කිසිම කෙනෙක්ට. මොකද ජාත්‍යන්තර වැලිඩ් එකක් තමයි අපේ પાස්පෝර්ට් එක. අපේ රට සහ අපිව අපේ ඔක්කොම නියෝජනය වෙන්නේ ඔය પાස්පෝර්ට් එකෙන්. මේ ඔයිට කයිනුත් මම මේ ගැන කතා කරා. එක දෙවැනි එක ජොබ් මේ විසිට් එකේ එන අයට මේ 6 කවුන්ටරෙන් යන්න නැතුව මේ විසිට් එකේ ඩුබායි එකට එන්න පුළුවන් ලක්ෂයකමාරක් ඉල්ලනව නේද? ලක්ෂයකමාරක් දෙක. ඔයාලා ගාව සාක්ෂි තියෙනවනම් මම නම්බරයක් දෙන්නම්. මට ඒකට සාක්ෂි ටික එවන්න. මං ගාව තියෙන සමහර අයගේ මේ પાස්පෝර්ට් කොපි මේ પાස්පෝර්ට් එකේ එහෙම ලියපු. අපි බලමු. ඔයාලා වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ මං උපරිමයෙන්ම කරනවා. මේ මං කිව්වනේ ඒ වගේ තමයි. මේ මට ඒ ටික ඕන. මොකද අපි සාක්ෂි නැතුව අපි කෙනෙක් එක්ක කතා කරන්න අපිට ගාව සාක්ෂි තියෙන්න ඕන. මොකද මට ඒ දේ වෙලා නෑනේ. ඒ ඔයාලට තමයි ඒ දේ උනේ. ඔයාලා තමයි අත්දැකීම ගත්තේ. UA එකට ආපු අය ඉන්නව නම් ඒත් කමන්නේ. මොකද මේ ඔයාලගේ නමක් ගමක් අපි සඳහන් කරන්නේ නෑනේ. ඔයාලගේ නමක් ගමක් සඳහන් කරන්නේ නෑ. ඔයාලගේ ටෙලිෆෝන් එකක් සඳහන් කරන්නේ නෑ. මම එහෙම කවදාවත් එහෙම දාලා නෑනේ අනිත් අය වගේ අඩුම ගානේ මූණක්වත් පෙන්නලා නෑනේ. එහෙම පෙන්නන්න ඕනේ නෑ. ඕනතරම් මං ගාව සාක්ෂි තියෙනවා. ඉතින් ඒ හින්දා මේ එහෙම තියෙනව නම් ඔයාලට පුළුවන් මට ඔයාලගේ પાස්පෝර්ට් එකේ ඒ ලියපු අවසන් පිටුව මට මුල් පිටුව ඕනේ අවසන් පිටුව සහ එහෙම කවුරු හරි ජොබ් මනි මේ ආයි කියවෙන්නේ ජොබ් මනිමයි කියලා. මේ එයාපෝට් එකෙන් මේ UA එකට එන්න සල්ලි ඉල්ල කෙනෙක් ඉන්නවනම් ඔහුගේ විස්තරයි සත්‍ය වීඩියෝ හෝ හඬපට තියෙනවනම් මට ලැබෙන සලස්සන්න. අපි බලමු මේ ජාවාරම නවත්තන්න. අපිට මට කොච්චර පුළුවන්ද ඔයාලා වෙනුවෙන් උදව් කරන්න. මොකද මේ UA එකෙන් වීසා එකක් ඇප්‍රූවල් වෙලා වීසා එකක් වදිනව නම් ඔයාලගේ પાස්පෝර්ට් අංකයට සහ ඔයාලගේ නමට ලංකාවේ එයාපෝට් එකකින් කොහොමද ඔහොම දෙයක් කරන්න යාලා. කවුරු දනවද්ද කොහෙද එහෙම නීතියක් තියෙන්නේ? එහෙනම් ඇයි UA එකෙන් වීසා එකක් ඇප්‍රූවල් වෙන්නේ? අපරාධය වලගේ සල්ලි. දැන් හරි කාලය වෙනස් තාලය අලුත් කරන්න ඔයාලට බාරයි එකතු වෙන්න එවන්න විස්තර මට. බලමු මට පුළුවන් උපරිමයෙන් අපේ දුප්පත් මිනිස්සෙට උදව්වක් කරන්න. ගිල්ලෙන්න.